පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. අපේ ජීවිතයේ අවසාන කාලෙ වෙනකොට අපිට තියෙන එකම සැපය මොකද්ද? කරගත්ත පින් ටික තමයි තියෙන ලොකුම සැපේ. ඉතින් දැනට ඒ ටික කරගත්තේ නැත්තම් මේ අතපය වාරු නැතුව ගියාට පස්සේද අපි පින් කරගන්නේ. එදාට අඬන්න හිතෙනවා අනේ මටත් මෙහෙම ජීවිතයක් තිබුණා. මටත් පින් කරන්න පුළුවන්කම තිබුණා. පින්නතුනේ ඔක බලපාන්නේ පිළිකාව හැදිලා වකුගඩුව දිය වෙලා කොඳු වැට ඇද වෙලා උකුල් ඇට දිරලා එක්තැන් වෙලා ඉන්න කාලේ ළමයි බොහොම හොඳට සලකලා කවලා පොවලා ඇඳේ තියලා ඔක්කොම කරලා බෙහෙත් ටිකක් දීලා රූපවාහිනිය නැත්තම් රේඩියෝ එකත් ලං කරලා දීලා ගෙදර වැඩ ටික කරගන්නකම් අම්මා තාත්තා බණ අහන්න කියලා එළියට බහිනවා. ඉතින් අර රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් යන ධර්ම දේශනාවල් වල කියන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම, බෞද්ධයෙක් වෙන්න ලැබිච්ච එකේ වටිනාකම, මේ කාලේ පින් කරගන්න තිබිච්ච අවස්ථාව, මිනිහෙක් තමන්ගේ ජීවිතේ කුසලයෙන් පුරවන්නේ කොහොමද? ජීවිතේ කුසලයෙන් පුරවපු අය මරණයත් එක්ක බොහොම සතුටින් මෙලොවින් සමුගත්ත හැටි. ඉතින් ඕවා අර දේශනා විකරනකොට මම ඒවා මුකුත් කරලා නැහැනේ පින්නතුනි. ලෝකෙට හංගගෙන කඳුළු බොන්න සිද්ධ වෙනවා. නැගිටලා ඇඳෙන් පැනලා දුවලා සිල් ගන්න හිතුණට, පින් කරන්න හිතුණට, නමුත් දැන් යා ගන්න පුළුවන් කමක් නැහැ. මං කියන්නේ එහෙම වෙන්න කලින් දැන් පටන් ගන්න කියලා.